සලකන තරම. ඉතින් මේ ස්වභාව ධර්මයේ ගුණ පුරන උතුමන්ට මෙච්චර සලකනවා කියන කාරණාව හොයාගත්තේ ගුණ නැති අයට මේ තරම් ස්වභාව ධර්මයේ අකාරුණිකයි කියන කාරණාව හොයාගත්තේ බුදුරජාණන් වහන්සේමයි. කෙටියෙන්ම කිව්වොත් සම්මා සම්බුද්ධ දේශනාව කියලා කියන්නේ හැබැවින්ම ස්වභාව ධර්මයි. ඒක භාග්‍යතුන් වහන්සේම පැහැදිලි කරනවා. ඒ ස්වභාව ධර්මයි. ඒ ස්වභාව ධර්මය ක්‍රියාත්මක වෙන හැටි තමයි ලෝක සත්‍යයට තේරුම් ගන්න බැරි. බෝසත්වරු සම්මා සම්බුදුවරු ඒ අවබෝධ කරලා ලෝක සත්‍යයට කියලා දෙනවා. ඔබටත් මටත් ධර්මයේ හැටියට කියලා දීලා තියෙන්නේ ඒකයි. අපි යම් වැරද්දක් කරනවා නම් අපිට මේ ලෝක වශයෙන් හම්බෙන දඬුවමකුත් තියෙනවා. නමුත් ඒක මේ ලෝක වශයෙන් ඉවර නෑනේ. අපිට ආයතනක ඒකට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. හැබැයි මේ ලෝකේ දඬුවම ලිහිල් කරන්න ඕන කෙනෙකුට පුළුවන්. කෙනෙක් අවුරුදු ගාණක් අවුරුදු 20ක් විතර අපි කියමු හිරේ වැටුණ කියලා. සමහරලාට නිදහස් උත්සව දවසක. එහෙම නැත්නම් අලුත් රාජ්‍ය නායකයෙක්පත් වුණාම ආදි වශයෙන් මේ හිරගත වෙලා වාගේ ඉන්න අයට සමහරලාට 20 කට්ටියට 10ක් විතර සමා කාලයක් එක්ක නිදහස හම්බ වෙනවා. එහෙම තීරණය කරනවා. හැබැයි ස්වභාව ධර්මයේ පුදුමාකාර විශ්වාසයි. අපිට අල්ලස් දෙන්නත් බෑ. වෙනත් ඉල්ලීම් කරන්නත් බෑ. බේරෙන ක්‍රම හොයන්නත් බෑ. එකම විනිශ්චයකාරයා ස්වභාව ධර්මයයි කරපු වැරද්ද මොකද්ද? ඒකට දෙන්න පුළුවන් සුදුසුම දඬුවම හම්බ වෙනවා. ඒ නිසා සතර අපායේ ස්වභාව ධර්මයගේම නිර්මාණය. ඒ අපිට දඬුවම් දෙන්න හදපු තැන. ඒ දේවල් වෙන්නේ කොහොමද? මේ සියලු දේවල් අධ්‍යයනය කරලා මේ ස්වභාව ධර්මයාගේ වැඩක් කියන කාරණාව පවා අපිට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. සුමේද තාපසතුමා